හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එක පැත්තට. ඉතින් ඔයාලා මේක තුල ඉන්නේ මගේ DevOps playlist එකත් එක්ක. ඉතින් ඔයාලට මතක ඇති කලින් වීඩියෝස් ටික බැලුවා නම් මම release ගැන තමයි කතා කරේ. එතකොට මම අන්තිම වීඩියෝ එකේ කතා කරා release please action එක use කරගෙන කොහොමද අපේ versioning කියන දේ automate කරන්න කියලා. එතකොට ඔයාලට මතක ඇති මොකක් හරි අපි GitHub එකට දෙයක් push කරාට පස්සේ ඒක automatically release notes create වෙලා ඒ රිලිස් වෙන රිලිස් එක ඔටෝමැටිකලි ඉම්ප්‍රීමෙන්ට් වෙනවා ඒක තිබ්බ ඒ චේන්ජ් එකත් එක්ක අනුව. එතකොට ඒක මයිනර් වර්ෂන් එකක් නම් එහෙමයි, මේජර් වර්ෂන් එකක් නම් එහෙමයි, එහෙම නැත්නම් බ්‍රේකින් චේන්ජ් එකක් වුණා නම් එහෙමයි. ඒ අදාළ විදිහට වර්ෂන් එක ඔටෝමැටිකලි රිලීස් එකේ වර්ෂන් එක මැනේජ් වෙනවා. ඉතින් අපි උතනින් තමයි අන්තිමටම නැවැත්තුවේ. දැන් මේ වීඩියෝ එකේ ටයිටල් එක සහ තම්බ්නෙල් එක දැකලා මේ වීඩියෝ එකට එන්නේ නැත්තේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ උතනින් තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා කරන්න පුළුවන් වැඩක්. තැන් අපි GitHub Actions පාවිච්චි කරගෙන අර release please integrate කරලා ඔය ඔක්කොම වැඩ ටික කරගත්තේ. ඕකටම තව චූටි කැල්ලක් මම ඇඩ් කරන්න යනවා මේ ටියුටෝරියල් එකේදී. ඒක තමයි අපි අපේ repository එක මොකක් හරි දෙයක් build කරලා ඒ කිව්වේ docker image එකක් විදිහට build කරලා ඒක automatically Azure Container Registry එකට ACR එකට push කරන වැඩේ කරමු. එතකොට මේක push වෙන්නේ නිකම්ම නෙවෙයි. අපි අර කලින් ඉගෙන ගත්ත දේ. මොකද release please වලින් ඔටෝමැටිකලි රිලීස් එකක් වුණොත් විතරක් ඒක ඒක සක්සස් වුණොත් විතරක් ඊට පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එක විදිහට තව වර්ක් ෆ්ලෝ එකක් රන් වෙලා ඒකෙන් Azure Container Registry එකට log වෙලා Docker image එකක් build වෙලා ඒක ඇතුළට push කරනවා. ඕක තමයි අපි අද කරන්න යන්නේ. එතකොට මේ push කරන Docker image එක අපේ අර build version එකෙන් තමයි tag වෙන්නේ. හරි build version එක කිව්ව අපේ release version එකෙන් tag වෙලා තමයි මේ ACR එකට push වෙන්න අපි හදන්නේ. ඉතින් ඕක තමයි අද කරන්න යන දේ සරලව ඔයාට පැහැදිලි කරොත්. රයිට් ඔන්න මම VS Code එක ඕපන් කරගෙන ඉන්නවා. ඉතින් අද මම මේ ACR එක මුලින්ම ක්‍රියේට් කරන්න යන්නේ ටර්මිනල් එකෙන්. හරිද? එහෙම නැත්නම් අපිට පුළුවන් මේක අපේ graphical console එකට ගිහිල්ලා මේ විදිහට මෙතනින් කරන්නත් පුළුවන්. හැබැයි මං හිතුවා පොඩි වෙනසකටත් එක්ක මේක ටර්මිනල් එකෙන් කොහොමද කරන්නේ කියලා ඔයාට කියලා දෙන්න. හරිද? හරි. ඉතින් මෙතන වැඩ කරගන්න නම් ඔයාට අනිවාර්යෙන් Azure CLI එක install කරලා තියෙන්න ඕනේ. ඉතින් මම terminal එකෙන් කිව්වේ Azure CLI එකෙන්. හරිද? එතකොට Azure CLI එක ඔයා මුලින් install කරගන්න ඕන. ඔයාට Google එකට ගිහිල්ලා Azure CLI කියලා search කරගත්තා නම් ඒක install කරන්න පුළුවන්. හරි. ඒක install කරාට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි AC login ගහලා මුලින්ම මේ terminal එක configure කරගන්න ඕන ඔයාගේ account එකේ credentials වලින්. ඔහොම දුන්නට පස්සේ web browser එකක් open වෙලා ඔයාට login වෙන්න කියලා එනවා. ඒක දුන්නට පස්සේ වැඩේ හරි. ඔතන ඔන්න ඔය විදිහට ඔයාගේ available tenants and subscriptions පෙන්නාවේ. ඊට පස්සේ එකෙන් අදාළ එක select කරගන්න එනවා. හරි. දැන් ඔන්න මගෙන් එකක් ඔන්න ඔය විදිහට දෙනවා. දුන්නට පස්සේ මම මගේ Azure CLI එකෙන් මගේ හරි subscription එක තෝරලා දීලා තියෙනවා. හරිද? එච්චරයි කතන්දරේ. ඊට පස්සේ අපිට තියෙන්නේ කෙලින්ම අපේ ACR එක. එහෙම නැත්නම් Azure Container Registry එක. Azure Container Repository එක. හරි. මේක create කරන්න යන්න. මේක ක්‍රියේට් කරන්න බොහොම පොඩි වැඩයි තියෙන්නේ. මම කමාන්ඩ් එක පෙන්නන්න. මම මේක ක්ලියර් කරගන්නවා. හරි. දැන් මම අද කතා කරන්න යන දේ මුලින්ම මේ ටික කියලා ඉන්නේ. අපිට මුලින්ම මේක පුෂ් කරන්නත් මේ CI/CD pipeline ලියන්නත් කලින් මේ ACR එකක් හදාගෙන ඉන්න එපා. container registry එකක් තියෙන්න ඕනේ. ඉතින් මේක හදාගෙන තමයි මේකට මොන දේ කරන්නත් පුළුවන් ඉන්නේ. ඒකයි මම මුලින්ම ACR එක හදාගෙන ඉන්නේ. හරි. ඉතින් ACR එක හදන්න අපිට කරන්න තියෙන්නේ මුලින්ම AC කියලා කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සේ ACR create හරි කොහොම දීලා dash name. ඔතෙන්ට මොකද දෙන්නේ? දැන් ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ ACR එකට name එක. Azure Container Registry එකට name එක. ඊට පස්සේ dash resource group එක අපි define කරන්න ඕන. resource group කියලා හොම resource group එක දෙනවා. මම දෙනවා මගේ දැනට මේක තියෙනවා මම හිතන්නේ. එහෙම නැත්නම් අලුතෙන් එකක් create වෙයි. ඊට පස්සේ dash SKU කියලා දීලා මේක basic SKU එකක් දෙන්න. ඊට පස්සේ location එක දෙන්න පුළුවන්. හරි. location එක මම දෙනවා west US. ඊට පස්සේ dash admin enable කියලා දෙන්න. admin enable true. ඔන්න ඔක දීලා enter එක press කරන්න.
හරි දැන් මට මෙතන එරර් එකක් එනවා මේ රිසෝස් ගෲප් එක නෑ කියලා. මොකද මේ මම හිතන්නේ මම කලින් මේ රිසෝස් ගෲප් එක ඇත්තටම ඩිලීට් කරලා තියෙන. දැන් රිසෝස් ගෲප් එකක් නෑ. ඒක නිසා මෙතනින් ඔටෝමැටිකලි ක්‍රියේට් වෙන්නෙත් නෑ. අපි ෆස්ට් යද්දි ෆස්ට් ටයිම් නම් මේක රිසෝස් ගෲප් එක ක්‍රියේට් කරගන්න ඕන. මම දැන් මෙන්න මේ Terra V2 කියන රිසෝස් ගෲප් එක ක්‍රියේට් කරගන්න යන්නේ. ඒකට AC group create ඉතින් මේ ඔයාට මේ ඔක්කොම ගිහිල්ලා මේ ග්‍රැෆිකලි කරන්නත් පුළුවන්. Azure console එකට log වෙලා මම දැන් මෙතන පොඩ්ඩක් මේක මේ Azure CLI එකෙන් පෙන්නන්න මේක වැඩි කට්ටියට ටච් වෙන්නෙත් නැති වැඩ කරන්න යන්නේ නැති දෙයක් නිසා. හරි AC group create name මම දැන් දෙන්න ඕන මගේ resource group එකේ මම දෙන නම. හරි ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. මම මගේ මේ තව වැඩකට ගන්න දෙයකට තමයි මේක දෙන්නේ. ඒකයි මම මේ මෙහෙම specific name එකක් දෙන්නේ. ඊට පස්සේ dash dash location මගේ location එක west to us. ඊට පස්සේ enter එක press කරනවා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මගේ රිසෝස් ගෲප් එක දැන් ක්‍රියේට් වෙලා තියෙනවා. දැන් මට පුළුවන් මේ ටර්මිනල් එක ක්ලියර් කරගෙන මම අර කලින් දුන්න කමාන්ඩ් එක ආපහු දෙන්න. හරි ඔන්න දැන් බලා ගන්න පුළුවන් මගේ ACR එක එහෙම නැත්නම් Azure Container Registry එක Azure Container Repository එක ඔය විදිහට ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ දැන් හැදිච්ච ACR එක බලා ගන්න ඕන නම් ඔයාට පුළුවන් ඔක්කොම ACRs ටික මුලින්ම මෙන්න මේ විදිහට ලිස්ට් කරලා බලන්න. ඒකට AC ACR list කියලා ගහලා output format එක මම දීලා table කියලා දුන්නා නම් හරි. හරිද? ඔහොම දුන්නා නම් ඔයාගේ දැනට තියෙන ACRs ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මේ විදිහට තියෙනවා. ඉතින් මට ඕන නම් මෙතනින් ගිහිල්ලා මගේ terminal එකනොත් container registries ගියා නම් බලා ගන්න පුළුවන් මගේ දැන් හදපු ACR එක ඔන්න ඔය විදිහට තියෙනවා. රයිට් ඔන්න දැන් මම container registry එකක් create කරගෙන තියෙන්නේ. දැන් මට ඕන නම් මෙතන Azure එකට log වෙලා මෙතන graphically බලා ගන්නත් පුළුවන් මගේ හැදිච්ච ACR එක මේ විදිහට list වෙලා තියෙනවා. දැන් ඔයා චූටි වැඩක් කරන්න ඕන. හරි? මම එන්න මේ හැදිච්ච ACR එක click කරනවා. click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන access keys කියලා එකක් තියෙනවා. ඔන්න ඕක click කරගන්න. හරි access keys කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තෙන් මේකක් ලෝඩ් වෙනවා. මෙතන අපිට වැදගත් දේවල් කීපයක් තියෙනවා. හරි මේක ලෝඩ් වෙනකන් ඉමු. එතකන් මම පෙන්නන්නම් මේක එතකන් මම කියන්නම් ඇත්තටම මේක වැදගත් වෙන්නේ කියලා. දැන් ඇවිල්ලා මේක ඇවිල්ලා Azure එකේ තියෙන දෙයක් නෑ. Azure එකේ තියෙන resource එක. එතකොට අපි මොකද කරන්නේ? අපි GitHub එකේ ඉඳන් මේ ACR එකට එහෙම නැත්නම් Azure එකේ තියෙන මේ container registry එකට අපේ docker images push කරන්න යන්නේ. එතකොට අපි මේකට authenticate වෙන්න එපා. ඉතින් අන්න ඒකට අදාළ usernames password සහ ඒ අදාළ login server එකේ URL එක තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට මේ ටික අපිට ඉස්සරහට ඕන වෙනවා. ඒ ඕන වෙන තැනම මම පෙන්නන්න. හරිද? ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ඔන්න දැන් මෙහෙම details ටිකක් ආවා. මෙතන තියෙනවා අපේ registry name එක තියෙනවා, login server කියලා එකක් තියෙනවා, username එක සහ passwords දෙකක් තියෙනවා. හරි. එතකොට මේ මෙතන අපිට ඕන කරන ඔක්කොම details තියෙනවා මේ access keys කියන එක යටතේ. හරි ඉතින් ඔන්න මේ හද මම යවච්චි කරන්නත් අපේ අර කලින් repository එකම තමයි මම චූටි වෙනසක් කරගත්ත මෙතන index.html ෆයිල් එක අප්ඩේට් කරගත්ත මෙතන අලුත් ෆයිල් එකක් මම දාලා තියෙනවා ඒ වගේම තමයි docker ෆයිල් එක අලුත් docker ෆයිල් එකක් ලියලා දාලා තියෙනවා පොඩි වෙනසක් කරලා තියෙන ඔයාට මේ repository එකට ගිහිල්ලා මේ ෆයිල්ස් දෙක ගන්න පුළුවන් එහෙම නැත්නම් කලින් මේක clone කරගත්තා නම් මේකට ඔයා git clone එකක් ගහගත්තා නම් මේක ආපහු මේ latest අප්ඩේට් එක ඔයාට පුළුවන් මේ pull කරගන්න හරි ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේ තියෙන මේ අලුත්ම අප්ඩේට්ස් ටික මේ ෆයිල්ස් දෙකේ ගන්න. හරි. ඊට පස්සේ ඔන්න අද මම කරපු වෙනස ඒ කියන්නේ දැන් කලින් අපි කතා කරගෙන නැවතුනේ මේ release please JSON කියන එකෙන්. හරි. මේක දාලා මේ release please JSON එක දැම්මා. ඊට පස්සේ මේ release please manifest එක ওই ටික තිබ්බා. ඊට පස්සේ මේ change log file එක තිබ්බ automatically මේකේ අපේ changes වදිනවා. ওই ටිකනේ තිබ්බේ. ඊට අමතරව GitHub folder එක ඇතුලේ අපි workflow එකක් හදලා තිබ්බා release please workflow එක. හරිද? එතකොට මේකෙන්නේ අපි ඔක්කොම release please වැඩේ උනේ කිව්වේ automatically මේ release එකේ version manage උනේ. ওই ටික තමයි අපි මෙච්චර වෙලා කලින් පාඩමේ කතා කරගත්තේ. ඔන්න අද ඉතුරු කෑල්ල කරන්න යන්න අපි අලුතෙන් ඇඩ් කරගන්නේ මෙන්න මේ deploy කියන මේ YAML ෆයිල් එක. ඉතින් මම කලින්ම මේක ලියලා මෙතෙන්ට දාලා තියෙනවා. නැත්තම් මේක දැන් ලියන්න ගියා නම් ලොකු වෙලාවක් යනවා. ඊට වැඩිය ලේසි කලින්ම ලියලා තියාගෙන මේ ෆයිල් එක ඔයාලට ටික ටික එක්ස්ප්ලেইন කරන්න. හරිද? එතකොට මේක තමයි ෆයිල් එක මේක තමයි මේකට එකතුන
අලුත්දේ එතකොට මේ ඩොක ෆයිල් index.html ඒව කොහොමත් එකයිනේ ඒකේ ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මම ඔයාලට පෙන්නලින්නම් අපේ රෙපොසිටරියත් මම මෙහෙම GitHub එකට ගිහිල්ලා මගේ රෙපොසිටරිය ලෝඩ් කරගෙන පෙන්නන්න හරි මේ තියෙන මගේ රෙපොසිටරිය ඩෙමෝ රිලීස් ප්ලීස් කියලා මම හදාගත්තු රෙපොසිටරිය මේකේ ඔක්කොම ෆයිල්ස් ටික තියෙනවා හරි එතකොට මං මේක එක්ස්ප්ලේන් කරන්න යන කලින් මං චූටි දෙයක් පෙන්නන්නම් අපේ ෆයිල් එකට ගියොත් ඩිප්ලොයි කියලා මං අලුතෙන් workflow ෆයිල් එකක් හැදුවා මේ ෆයිල් එකේ පල්ලෙහාට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් දේවල් තුනක් හරි login server username password දැන් ඔයාලට මතක ඇති කලින් මං දේවල් කීපයක් පෙන්නුවනේ අර Azure එකේ අන්න ඒ දේවල් ඕන වෙන්නේ මෙන්න මෙතෙන්ට දැන් අපි GitHub එකේ ඉඳන් ACR එකට authenticate කරන්න නම් මෙන්න මේ කියන secrets අපිට ඕන වෙනවා හරි එතකොට ඒවා අපිට මෙතෙන්ට hard code කරන්න පුළුවන් හැබැයි ඒක best practice එක නෙවෙයි කිසිම security එකක් නැහැ ඉතින් අපි මොකක්ද මේ වෙලාවට පාවිච්චි කරන්නේ අපි secrets පාවිච්චි කරනවා GitHub එකේ තියෙන ඉතින් ඒක නිසා මම මෙතන secret එකක් විදිහට අපේ login server එකත් අපේ ACR එකේ username එකෙන් password එක පාස් කරගෙන තියෙනවා හරිද එතකොට මේක ගිහලා මම දැන් repository මුලින්ම අප්ඩේට් කරලා ඉන්නම් මොකද එතකොට ලේසියිනේ ඒක නිසා මගේ repository එකට ආවා settings වලට ගියා settings වල ඊට පස්සේ මම එනවා secrets and variable actions හරි ඊට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම දැනටමත් secrets ටිකක් ඇඩ් කරගෙන තියෙන්නේ හරි ඔයාට පුළුවන් ඔයාගේ secrets ටික මේ වගේම කිසිම දෙයක් වරදින් නැති වෙන දාගන්න එතකොට මෙන්න මේ token github කියන්නේ කලින් පාර මම දාගත්ත secret එක මොකද මේ release please එක වැඩ කරන්න අපිට github token එකක් හදලා දාගන්න ඕනනේ එතකොට ඒක තමයි මේ තියෙන කලින්ම දාගත්ත එක ඒක හැරුණාම ACR username එක password එක සහ login server එක කියලා secrets තුනක් හදලා ඔයා values ටික මෙතෙන්ට දාගන්න ඕන හරිද ඒ values ටික ගන්නෙ මෙතන ACR එකට ඇවිල්ලා login server එක කියන්නේ මෙන්න මේක username එක කියන්නේ මේක password එක කියලා කියන්නේ මෙතනින් copy කරලා ගන්න පුළුවන් ඒ ටික දාලා මුලින්ම අනිවාර්යෙන් මේක හදාගෙන ඉන්න ඉතුරු වැඩවලට යන්න කලින් right ඔන්න ඔය විදිහට මාත් දැන් ගිහිල්ලා මගේ තිබ්බ values ටික copy කරගෙන මෙතෙන්ට ගෙනල්ලා update කරලා තියෙනවා අලුත් ටිකට හරි දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ටික දාගත්තට පස්සේ එච්චරයි කරන්න තියෙන්නේ අපිට ආයිත් repository එකට එන්න පුළුවන් හරි දැන් අප යමු අපහු අපේ ෆයිල් එකට දැන් අපි මේක එක්ස්ප්ලේන් කරන් යෑමක් තමයි තියෙන්නේ. ඉතින් මේ ෆයිල් එකේ ලොකු දෙයක් නැහැ. හරි. අපිට කරන්න තියෙන්නේ මෙතන මුලින්ම අපේ workflow ෆයිල් එකට name එකක් දීලා තියෙනවා build and push to ACR කියලා. හරි. ඊට පස්සේ මේක run වෙන්නේ මොන වෙලාවෙද කියලා දෙනවා. මේක run වෙන්නේ release එකක් එළියට ගියොත් විතරයි. හරි. ඒ කිව්වේ දැන් අපි release please පාවිච්චි කරනවනේ. මේ workflow එක නිකම්ම අපි GitHub එකට push එකක් ගැහුවා කියලා run වෙන්නේ නැහැ. release එකක් ගියොත් විතරයි රන් වෙන්නේ ඒකයි මෙතන දාලා තියෙන්නේ on release මොකද්ද type එක publish එහෙනම් release එක publish වුණොත් විතරයි මේක රන් වෙන්නේ ඊට පස්සේ workflow dispatch කියන එක මෙතන තියෙනවා මේකෙන් කියන්නේ අපිට අර automatically run කරන්න පුළුවන් වගේ අදහසක් මේක මෙතන මම දීලා නැත හරි ඊට පස්සේ concurrency දේවල් ටිකක් මෙතන දීලා තියෙනවා මේකේ smooth බවට හරි මේක තව පොඩ්ඩක් ඔයාලට හොයලා ඉගෙන ගන්න පුළුවන් මම එතෙන්ට වැඩි වෙලාවක් ගන්න යන්නේ නැහැ ඊට පස්සේ අපේ ඊළඟ සෙක්ෂන් එක තමයි jobs කියලා තියෙන්නේ. එතකොට මෙතන තමයි mainly අපේ file එකේ workflow එකේ වෙන දේ define කරලා තියෙන්නේ. මෙතන මුලින්ම build and push කියලා එක job එකක් දාලා තියෙනවා. හරි. මේ build and push එක ඇතුලේ හරි. ඊට පස්සේ runs on ubuntu latest. ඊට පස්සේ මේකේ steps ටික දානවා. හරි. steps වලට ඊට පස්සේ පළවෙනියටම අපි මේක check out කරගන්නවා. හරි. මේ file එක ඔයාලට ගන්න පුළුවන්. හරි. අරගෙන ඔයාලට මේක බලන්න පුළුවන්. මම මේක නිකන් උඩින් කියන් යන්නේ වෙන දේ සරලව. ඊට පස්සේ අපේ ACR එකට login වෙනවා. හරි. Azure Docker login v1 කියන action එකෙන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ with කියලා අපේ අර secrets ටික මෙතෙන්ට pass කරගන්න තියෙන්නේ. login server එකේ username එක සහ password එක. ඊට පස්සේ third step එක විදිහට අපි දාලා තියෙනවා build and push image කියලා. මෙන්න මෙතන තමයි ඊළඟට වැදගත්ම ටික. මෙතන මොකද්ද කරන්නේ? docker build /t ගහලා අපේ login server එක මෙන්න මෙතෙන්ට දෙන්න ඕන. හරිද? මෙන්න මේ ටික දැන් අපිට වෙනස් කරගන්න වෙනවා. මොකද මේ මගේ තියෙන පරණ Azure login server එකක් දැන් මගේ අලුත් login server එකේ details මෙතෙන්ට දෙන්නට වෙනවා. ඒක නිසා මම ආපහු මෙතෙන්ට ඇවිල්ලා මගේ login server එක copy කරගන්නවා. login server එක copy කරගෙන මගේ මේ තැන් හතරෙම මේක වෙනස් වෙන්න ඕන නිසා මම cursor එක එකපාර දාගන්නවා. එකපාර දාගෙන මෙතෙන්ට paste කරනවා. හරිද? දැන් මගේ login server එක මෙන්න මෙතෙන්ට දාලා තියෙනවා. හරි. දැන් මොකද්ද වෙන්නේ? docker build /t ඊට පස්සේ අපේ image එකට වදින්න ඕන name එක මේ විදිහට දීලා තියෙනවා මෙතන. හරි. මෙතන LMS static කියන්නේ මගේ app එකට
දීපු නමක්. එතකොට මේ මුල් කෑල්ලෙන් තියෙන අපේ රෙජිස්ට්‍රි එක හරි ඩොකර් ලොගින් සර්වර් එක හරි අර ඩොකර් හබ් එකට දැම්මා වගේම තමයි. මෙතන තියෙන්නේ මගේ මුල් කෑල්ල ඩොකර් මේ සෝරි ACR ලොගින් සර්වර් එක. ඊට පස්සේ LM static කියන්නේ මගේ ඇප් එකේ නම. ඊට පස්සේ ඒකට මට ටැග් එකක් දෙන්න පුළුවන්. මෙන්න මෙතන විශේෂ දේ තමයි දැන් මම දෙන්නේ GitHub වල අර මේ තියෙනවනේ මම එක පෙන්නන්නම් බලන්න මේ ටැග් එකට ඇත්තටම දෙන්නේ රිලීස් එකේ යන දෙක. හරි රිලීස් එකක් දෙනවනේ දැන් අපේ මෙතන මම රෙපොසිටරි එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රිලීස් එකක් දෙනවනේ. ඔන්න ඔය රිලීස් එක තමයි මෙතන යන්නේ ටැග් නම් එක විදිහට. එතකොට බොහොම ලේසියෙන් අපිට මේක බලා ගන්න පුළුවන් මොන රිලීස් එකටද දාලා docker image එකද push වෙලා තියෙන්නේ කියලා. ඒකට github.event ඊට පස්සේ release වල tag name. ඔන්න ඕකෙන් මෙතන tag එක වැදිලා තමයි අපේ docker image එක tag වෙන්නේ. ඊට පස්සේ latest එකකුත් අපි හැමතිස්සෙම හදා ගන්නවා. ඊට පස්සේ සරලවම කරන්න තියෙන මේක push කරන්නේ කොහොමද docker push අර docker hub එකට push කරා වගේමයි අපේ login server එක දුන්නා app එකේ නම දුන්නා tag එක දුන්නා හරි අපි අතන හදාගත්තු tag එක ඊට පස්සේ latest එකත් ඒ වගේම push කරා ඔන්නොච්චරයි අපේ workflow file එකේ ලියා ගන්න තියෙන්නේ ওই ටික කරලා අපිට පුළුවන් මේක push කරද්දි මෙතන හරියට කලින් වගේම මේ මැසේජ් එක දාගන්න මෙතන ෆික්ස් නම් ෆික්ස් මොකක් හරි එකක් දාගෙන මම මෙතන මේ සරලව පෙන්වන්න ඕන නිසා ෆික්ස් කියලා දාගෙන මේක පුෂ් කරනවා. හරි. ඔක පුෂ් කරලා අපි ගිහිල්ලා බලමු අපේ GitHub එක පැත්තට workflow එක කොහොමද run වෙන්නේ කියලා. දැන් මම ආපහු මගේ GitHub එකට යනවා. GitHub එකට ඇවිල්ලා මෙතන refresh කරන්න. ඔන්න දැන් බලාගෙන මෙතන version 1.0.6 තියෙන්නේ. හරි. දැන් මේක හරිනම් 1.0.7 වෙන්න ඕන මේකෙන් පස්සේ. මෙතන බලාගන්න පුළුවන් workflow එකක් දැනට run වෙනවා. අපි actions වලට ගිහිල්ලා බලමු. actions වල කොහොමද තත්ත්වය කියලා. හරි. ඔන්න action එක run වෙලා තියෙනවා. අපේ first action එක මොකද්ද? release please action එක. අපේ release version එක manage කරන එක. එතකොට කලින් තිබ්බේ 1.0.6. ඔන්න දැන් මේක 1.0.7 වලට change වෙලා තියෙනවා. ඒ වගේම මේකෙන් automatically pull request එකක් ඇදලා තියෙනවා. මම මේක ඇතුළට ආවා. pull request එක මේක හරිනම් මට මේක මර්ජ් කරන්න පුළුවන් කන්ෆර්ම් කරනවා ඔන්න දැන් තමයි අලුතෙන් අපි ඇඩ් කරපු දේ වැඩ කරන්න පටන් ගන්න. ඕක පුෂ් කරලා තියෙන්නේ දැන් මම ආපහු රිපොසිටරි එකට එනවා. දැන් මේක ආපහු පාරක් කරක ඉතුරු කෑල්ල ඒ කිව්වේ රිලීස් ප්ලීස් එකේ තව කෑල්ලක් යනවනේ. ඒ කියන්නේ හරියටම මේක මර්ජ් වෙලා ඉවරනාට පස්සේ version එක අප්ඩේට් වෙන එක ඒක රන් වෙන ගමන් තියෙන්නේ. ඒක දැන් මේ වෙලාවත්තේ ඔන්න දැන් version එක 1.0.7 වලට අප්ඩේට් වෙලා තියෙනවා. දැන් ගිහිල්ලා බලමු actions වලට ආපහු පාරක් ඔන්න බලන්න දෙවෙනියට අපි දාපු release please එක sorry මේ අපේ workflow එක run වෙලා ඉවරයි. හරි. මේ තියෙන build and push කියලා අපි දාපු workflow file එක ඒක run වෙලා ඔක්කොම ටික වෙලා ඉවරයි. මෙතනින් ගියොත් check out වෙලා තියෙනවා. ACR එකට ඊට පස්සේ login වෙලා තියෙනවා. හරි. මේව අපිට expand කරගෙන බලන්න පුළුවන්. build and push එක successful වෙලා තියෙනවා. හරි. post එක out වෙලා complete වෙලා තියෙනවා. වැඩේ සාර්ථකයි. ඒ කියන්නේ අපේ අපි හදපු docker image එක ඇත්තට මේ automatically build වෙච්ච docker image එක ACR එකට දැන් push වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා අපි ආපහු මේක refresh කරමු ACR එකට ඇවිල්ලා. ACR එකට ඇවිල්ලා refresh කරලා මෙතන පොඩ්ඩක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ඇවිල්ලා ඔයාට පුළුවන් repositories වලට යන්න. right repositories වලට ගියොත් ඔන්න ඔයාලට බලාගන්න පුළුවන් අපේ repository එක හරි LMS static කියලා මම කලින් දුන්න එක මේක ඇතුළට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් අපේ push වෙච්ච images මේ විදිහට තියෙනවා හරි එතකොට මෙතන මේ LMS static කියන repository එක මට කලින් මෙතන ගියද්දි වැරදුනක් දන්නේ මෙතන login server එක ඊට පස්සේ මේ දෙවෙනි කෑල්ලෙන් LMS static කියලා අපේ repository එක තමයි දෙන්නේ ඊට පස්සේ tag එක හරිද එතන confusion එකක් නැහැ කියලා මම හිතනවා මේක load වෙන්න චුට්ට වෙලාවක් යනවා අපි රීෆ්‍රෙෂ් කර බලමු හරි ඔන්න ඔයාට බලාගන්න පුළුවන් අපේ LMS static කියන repository එකේ අපි push කරපු images දෙක මෙන්න මේ විදිහට ACR එක ඇතුළේ තියෙනවා latest එකක් තියෙනවා version 1.0.7 එකක් තියෙනවා ඉතින් අපිට ඕන නම් ඊට පස්සේ මේක සරලව තියෙන්නේ ඕන තැනකට ගන්න පුළුවන් pull කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට docker pull අපේ ඊට පස්සේ ACR එකේ අපේ image එක හරි
සරලව එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඕන තරමක් අපි මේතන අපේ ෆ්ලෝ එකට අපේ ප්‍රොජෙක්ට් එකට ඇවිල්ලා මොකක් හරි මේ වගේ වෙනසක් කරලා මේක පුෂ් කරොත් මොකක්ද වෙන්නේ? ඔටෝමැටිකලි රිලීස් එකකුත් යනවා. රිලීස් එක ගිහිල්ලා ඉවරුනට පස්සේ මේක ඔටෝමැටිකලි බිල්ඩ් වෙලා ACR එකට ලොග් වෙලා ඔටෝමැටිකලි පුෂ් වෙනවා. ඒ පුෂ් වෙන්නෙත් නිකන් නෙවෙයි. අපේ GitHub එකේ ගියපු රිලීස් එකට සමාන්තරව ඒ version එකෙන්ම git මේ docker image එකක් හැදිලා ඒක තමයි push වෙන්නේ. ඉතින් මං හිතනවා අද ටියුටෝරියල් එකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපි කතා කරා කොහොමද මුලින්දම්ම රිසෝස් ගෲප් එකක් හදන තැන ඉඳන් ඊට පස්සේ ACR එකක් හදන තැන ඉඳන්ම මේ Azure CLI එක පාවිච්චි කරගෙන ඊට පස්සේ Azure console එකට ගිහිල්ලා අපි හදපු ACR එක ඇතුළට log වෙලා බලලා ඒකේ තිබ්බ username එක login server එක සහ password එක අරගෙන අපේ repository එකට ගිහිල්ලා secrets විදිහට add කරා. secrets විදිහට add කරාට පස්සේ අපි ආපහු අපේ project එකට ඇවිල්ලා අලුතෙන් deploy.yaml කියන මේ file එක දාගෙන මෙතන මේ secrets ටික මේ විදිහට දැම්මා අර GitHub එකේ දාපු name වලින්ම. ඊට පස්සේ මෙතන හරියට login server එකයි repository එකයි define කරන්න. ඊට පස්සේ අපේ රිලීස් එකේ ටැග් එකෙන් තමයි මේක ටැග් වෙන්නේ. ඊට පස්සේ ඒක පුෂ් වෙන එක තමයි මෙතන සරලව වෙන්නේ. ඉතින් ඔන්න ඕකයි කතන්දරේ. බොහොම සරල දෙයක්. හැබැයි ලොකු වැඩක් කරගන්න පුළුවන් දෙයක්. එහෙනම් මං හිතනවා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් අපේ channel එක කියන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.